ආයිබෝවන් ටෙක්නිකල් ඇනාලිසිස් ගැන කතා කරපු කලින් පාඩමේදී අපි chart එකට මිල ගණන් කොහොමද එහෙට මෙහෙට යන්නේ කියලා ඉගෙන ගත්තා. ඒත් කවදා හරි හිතුවද ඇයි ඇත්තට මෙහෙම වෙන්නේ කියලා? අන්න ඒ ඇයි කියලා ප්‍රශ්නෙට උත්තර හොයන එකට තමයි අපි මූලික විශ්ලේෂණය එමත් නැත්නම් ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් කියලා කියන්නේ. මේ කරුණු පෙළගස්ම ඉන්ටර්සෝන් ෆොරෙක්ස් කමියුනිටි මගින් සපේනා ලද තොරතුරු මත පදනම් වෙනවා. හොඳයි. අපි බලමු අද ගමනේදී මොනවද ඉගෙන ගන්න කියලා. මුලින්ම මිල ගණන් වෙනස් වෙන්න තියෙන ඇත්තම හේතුව අපි හොයාගන්නවා. ඊට පස්සේ රටක ආර්ථික සෞඛ්‍ය මනින රහස් ගැන ඉගෙනගෙන ඒකට පාවිච්චි කරන මෙවලම් ගැනත් බලනවා. ඒ වගේම ආරම්භකයෙක් විදිහට මගහැරින්න ඕන ලොකු අවදානම් ගැනත් කතා කරලා අවසානයේදී මේ හැම දෙනුවක්ම එකතු කරගෙන දැනුවත් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලාත් අපි හොයා බලමු. හරි. පළවෙනි කොටස මිල ගණන් ඇත්තටම වෙනස් වෙන්නේ ඇයි? බලන්න chart එක පිටිපස්සේ මුළු ලෝකයක් තියෙනවා. ආර්ථික ප්‍රවෘත්ති, දේශපාලන තීරණ, මහ බැංකු නිවේදන මේ හැම දෙයක්ම මිලට බලපානවා. අන්නේ හේතු හොයාගෙන යන එකට තමයි අපි ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් එමත් නැත්නම් කෙටියෙන් FA කියන්නේ. මේ දෙකේ වෙනස හරිම සරලයි. TA කියන්නේ chart එකේ ඉරිදිහා බලලා මිල කොහොමද හැසිරෙයිද කියලා අනුමාන කරන එක. හැබැයි FA කියන්නේ ප්‍රවෘත්ති දිහා බලලා මිල ඇයි ওই විදිහට හැසිරෙන්නේ කියලා හේතුව තේරුම් ගන්න එක. එකක් කොහොමද අනික ඇයි? දෙවෙනි කොටසට යමු ආර්ථිකයේ සෞඛ්‍ය මනින හැටි. හිතන්නකෝ රටක් කියන්නේ ලොකු ජීවියෙක් කියලා. එතකොට ඒ රටේ ආර්ථිකය නිරෝගීද ලෙඩ වෙලාද කියලා අපි දැනගන්නේ කොහොමද? අන්න ඒකට තමයි ආර්ථික දර්ශක කියන හෙල්ත් රිපෝට්ස් තියෙන්නේ. බලමුද අපි මේ රිපෝට්ස් කියවන හැටි. හොඳයි. මේ තමයි මේ හැම රිපෝට් එකකින්ම වැදගත්ම එක. පොලි අනුපාත එහෙමත් නැත්නම් ඉන්ට්‍රෙස්ට් රේට්ස්. රටක මහ බැංකුව මේ පොලිය තීරණය කරන විදිහ මුළු වෙළඳ පොළටම බලපානවා. මේක හරියක ආර්ථිකය කියන වාහනේ සුකානම වගේ. මේකේ තියෙන සම්බන්ධය හරිම සරලයි. මහ බැංකුවක් පොලි අනුපාත වැඩි කරනවා කියන්නේ වැඩි ලාභයක් හොයන විදේශ ආයෝජකයෝ ඒ රටට සල්ලි අරගෙන එනවා කියන එක. ඒක නිසා ඒ රටේ මුදල් ඒකකය ශක්තිමත් වෙනවා. පොලි අනුපාත අඩු කළොත් වෙන්නේ මීට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඊළඟට උද්දමනය ඉන්ෆ්ලේෂන්. සරලවම කිව්වොත් අපේ සාක්කුවට දැනෙන බඩු මිල ඉහළ යන වේගය තමයි මේ. ගිය අවුරුද්දේ රුපියල් 100කට ගත්ත දෙයක් අද 110ක් වගේ වෙනවනම් අන්න ඒක තමයි උද්දමනය. මේක මනින්න පාවිච්චි කරන නිලමින්ම තමයි CPI කියන්නේ. දැන් තමයි මේ කතාවේ රසවත්ම හරිය. උද්දමනය පාලනය කරගන්න බැරි තරමට වැඩි වෙනකොට ඒක නවත්තන්න මහ බැංකුවට සිද්ධ වෙනවා පොලි අනුපාත වැඩි කරන්න. අපි කලින් කතා වුණා වගේ පොලි අනුපාත වැඩිවීම කියන්නේ ආදාළ මුදල් ඒකකයට ලැබෙන ශක්තියක්. තවත් ප්‍රධාන රිපෝට් දෙකක් තමයි GDP සහ රැකියා දත්ත. GDP එක හරියට රටේ මුළු ආදායම වගේ. ඒක වැඩි වෙනවා කියන්නේ රට දියුණු වෙනවා කියන එක. රැකියා දත්ත වලින් පේන්නේ මිනිස්සු අතේ සල්ලි තියෙනවා වියදම් කරන්න පුළුවන් කියන එක. මේ දර්ශක දෙකම ඉහළ යනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකයට ඒක හොඳ ආරංචියක්. තුන්වෙනි කොටස අපේ විශ්ලේෂක මෙවලම් පෙට්ටිය. හරි මේ කියන හැම දත්තයක්ම එන්නේ කවදාද හරියටම කීයටද කියලා අපි දැනගන්නේ කොහොමද? හැම FX ට්‍රේඩර් කෙනෙක්ම දවස පටන් ගන්නෙ මේක බලලම තමයි. මෙන්න ඒ මෙවලම ආර්ථික දින දර්ශනය. මේක තමයි ට්‍රේඩර් කෙනෙක්ගේ පාර කියන සිතියම. මාකට් එකේ ලොකුම චලනයන් ඇති කරන ප්‍රවෘත්තියන දවස, වෙලාව, තත්පරයටම මේකේ තියෙනවා. මේක නැතුව FA කරනවා කියන්නේ ඇස් බැඳගෙන කායක කෙලවනෝ වගේ වැඩක්. මේක කියවන එක හරිම ලේසි. මුලින්ම බලන්න ඕන බලපෑම. අපි වැඩියෙන්ම අවධානය දෙන්නේ රතු පාටෙන් පෙන්වන අදි බලපෑම් සිදුවීම් වලට. ඊළඟට විශේෂඥයින් බලාපොරොත්තු වෙන අගය. ඒ කියන්නේ ෆෝකාස්ට් එක මොකක්ද කියලා බලන්න. අන්තිමට නියම දත් එළියට ආවට පස්සේ ඒ ඇක්චුවල් අගයයි බලාපොරොත්තු වන ෆෝකාස්ට් අගයයි සංසන්දනය කරනවා. මෙන්න ප්‍රවෘත්ති කියවීමේ රන් සූත්‍රය. වෙළඳපොළ ප්‍රතිචාර දක්වන්නේ ඇක්චුවල් අගයට නෙවෙයි ඒක බලාපොරොත්තු වන ෆෝකාස්ට් අගයට වඩා හොඳද නරකද කියන එකට. බලාපොරොත්තුවට වඩා හොඳ ප්‍රතිඵලයක් ආවොත් ඒක මුදල් ඒකකයට ශක්තියක්. බලාපොරොත්තුවට වඩා නරක නම් දුර්වල වීමක්. වෙළඳපොළ ප්‍රතිචාර දක්වන්නේ මේ පුදුමයට තමයි. හතරවෙනි කොටස. හරි. මෙතනදී අපි කතා කරන විලාසය ටිකක් බරපතල වෙනවා. මොකද අපි බලන්න යන්නේ මේ ප්‍රධාන ප්‍රවෘත්තියන වෙලාවට ට්‍රේඩ් කිරීමේ තියෙන ලොකු අවදානමය ගැන. මේකනම් පැහැදිලිවම මතක තියාගන්න ඕන දෙයක්. මේ වගේ ප්‍රවෘත්ති එන වෙලාවට ට්‍රේඩ් කරන්න එක අති විශාල අවදානමක් එක්කෙන්නේ. ඒ නිසා මේක ආරම්භකීන්ට නම් කොහෙත්ම සුදුසු දෙයක් නෙවෙයි. මොනවාද මේ අවදාන? අධික අස්ථාවරත්වය. මිල තත්පර ගාණකින් පිස්සුවෙන් වගේ උඩට පහළට යනවා. ස්ලිපේජ්
ඔයා ට්‍රේඩ් එකක් දාන හිතෙන මිලට නෙවෙයි ඊට වඩා ගොඩක් වෙනස් මිලකට ඕඩර් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ස්ප්‍රෙඩ්ස් බ්‍රෝකර්ගේ ගාස්තුව මේ වෙලාවට 10 ගුණයකින් විතර වැඩි වෙන්නත් පුළුවන්. විප්සෝ මිල එකපාරටම උඩට ගිහින් ඔයාව ට්‍රේඩ් එකකට අරගෙන ඒ වේගෙන්ම ආපහු පහළට ඇවිත් සල්ලි නැති කරන්න පුළුවන්. ඉතින් ආරම්භකයෙක් විදිහට ආරක්ෂා වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේක. රතු පාටින් තියෙන අධිබලපෑම් ප්‍රවෘත්තියක් යන මිනිත්තු 15කට කලිනුත් ඒක ඇවිත් මිනිත්තු 15ක් යනකලුත් වෙළඳ පොලෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න එක. පස්වෙනි කොටස ලෝකීය මැදිහත් වන විට ඉකොනොමික් කැලෙන්ඩර් එකේ නැති ඒත් වෙළඳ පොළවල් දෙදරවන දේවල් තියෙනවා. කලින් සැලසුම් කරන්න බැරි අනපේක්ෂිත ගෝලීය සිදුවීම්. බලමු ඒවට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා. යුද්ධ, දේශපාලන අර්බුද, හදිසි මදිවරණ මේ වගේ දේවල් වෙළඳ පොළට ගේන්නේ එක දෙයයි. අවිනිශ්චිත බව. අනාගතේ මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැතිකොට ආයෝජකයෝ බය වෙනවා. බය වෙනාම එයාලා කරන්නේ එක දෙයයි. අන්න ඒ අවිනිශ්චිත බියකරු කාලවලදී ආයෝජකයෝ තමන්ගේ මුදල් ආරක්ෂිතයි කියලා හිතන වත්කම් වලට මාරු කරනවා. මේවට තමයි සේෆ් හේවන්ස් එහෙමත් නැත්නම් ආරක්ෂිත තැන් කියලා කියන්නේ. මෙන්නේ ප්‍රධාන ආරක්ෂිත තැන්. ඇමරිකානු ඩොලරය, ජපාන් යෙන්, ස්විස් ෆ්‍රැන්ක් සහ රත්තරන්. මේවා දේශපාලනිකව ස්ථාවර, ශක්තිමත් ආර්ථිකයන් තියෙන නිසා සහ රත්තරන් අවුරුදු දහස් ගණක් තිස්සේ වටිනාකම රැකගත්ත බත්කමක් නිසා ලෝකයේ අවුල් ජාලාවක් වෙනකොට සල්ලි ගලාගෙන ඉන්නේ මීවට. 6 වෙනි සහ අවසාන කොටස මේ සියල්ල එකට ගලපමු. දැන් අපි chart එකේ ඉරි කෑලි පිටිපස්සේ තියෙන කතාව දන්නවා. ඉතින් මේ දැනුමෙන් කොහොමද අපි වඩා හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? මේක තමයි දවසේ වැදගත්ම පුරුද්ද වෙන්න ඕන. දත් මදිනවා වගේ හැමදාම උදේට ආර්ථික දින දර්ශනය බලන්න. එදා දවසේ වෙළඳ පොලේ වෙන්න යන දේ ගැන පැහැදිලි චිත්‍රයක් ඒකෙන් ලැබෙනවා. ඒක තමන්ගේ හොඳම යාළුවා කරගන්න. ඉතින් මේකෙන් ලබාගත යුතු ප්‍රධානම පාඩම තමයි මේක. සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් chart එකේ මිල හැසිරෙන කොහොමද කියන TA දැනුම වගේම මිල එහෙම හැසිරෙන්නේ ඇයි කියන FA දැනුමත් අවශ්‍යයි. මේ දෙකේම එකතුව තමයි සම්පූර්ණ චිත්‍රයම වන්නේ. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න පොළඹවන ප්‍රශ්නයක්. දැන් ගිහින් බලන්න තමන්ගේ ආර්ථික දින දර්ශනයේ තියෙන ඊළඟට එන රතු පාට අධි බලපෑම් ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒක වෙනද පොළට කොහොම බලපාවිද කියලා.